හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයගොල්ලන්ට අද අපි කතා කරන්න යන්නේ cooking methods 12ක් ගැන professional cookery වල food prepare කරනකොට use කරන basic cooking methods මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් explain කරගෙන යමු. යම්කිසි දියරයක් තුල සෙල්සියස් අංශක 100ට ආහාර තම්බා පිස ගැනීම boiling ලෙස හඳුන්වයි. දියරයක් නටන උෂ්ණත්වයට පෙර හා එම උෂ්ණත්වය ඒකාකාරීව තබා ගනිමින් ආහාර පිසගන්නා ක්‍රියාවලිය පෝචින් එකක් ලෙස හඳුන්වයි. ආහාර සම කැවිලිවලට කපා එම ආහාර අඩුදිශ ප්‍රමාණයක් තුළ ඉතා සෙමින් පිසගන්නා අතර මෙම ක්‍රියාවලිය මෙලෙස හඳුන්වනු ලබයි. දියරයක් තුළ ආහාරය බස්සා පියනකින් හෝ බොයිල් භාවිතා කර වසා අවන්නයක් තුළ දමා ඉතා වැඩි උෂ්ණත්වයේ දිගු වේලාවක් ආහාර පිසගන්නා ක්‍රියාවලිය බ්‍රසින්යක් ලෙස හඳුන්වයි. ආහාර හුමාලයේ භාවිතා කරගනිමින් ආහාර පිසගන්නා ක්‍රියාවලිය මෙලෙස හඳුන්වනු ලබයි. අවන්නයක් තුළ සංවහනය නැමැති ක්‍රියාවලිය උපයෝගී කරගෙන ආහාර පිසගන්නා ක්‍රමය බේකින් ලෙස හඳුන්වයි. අවන් එකක් තුළ වියලි තාපය භාවිතා කර ආහාර රෝස් කර ගැනීම මෙලෙස හඳුන්වනු ලබයි. ආහාර අඩිය ඝනකම භාජනයක් තුළ බස්සා ඉන්පසු ඒ පියනකින් ආවරණය කර අවන් එකක් තුළ දමා රෝස් කර ගැනීම පොඩ් රෝස්ටින් ලෙස හඳුන්වයි. මෙහිදී බදුණු පතුලට රූට් වෙජිටබල් අතුරනු ලබයි. ඉතා ඉක්මනින් ආහාර පිසාගන්නා ක්‍රමයක් අතර සංවහනය නැමැති ක්‍රියාවලිය මගින් තාපය හුවමාරු වේ. මේ සඳහා ග්‍රිල් ප්ලේට් භාවිතා කරයි. ආහාර තෙල්වල බස්සා බැද කෑමට සුදුසු තත්ත්වයට පත්කර ගැනීම ෆයින් ලෙස හඳුන්වයි. අධිතරංග භාවිතා කර ආහාර රත් කිරීම හෝ පිස ගැනීම මෙලෙස හඳුන්වනු ලබයි. මෙහිදී මයික්‍රෝ අවුන් උපකරණය භාවිතා කරගනු ලබයි. වැකුම් කළ හැකි බෑගයක් තුළ ආහාරය බස්සා එම බෑගය වැකුම් කර ආහාර පිස ගැනීම මෙලෙස හඳුන්වනු ලබයි. මෙවැනි ක්‍රමයට ආහාර පිසීමේදී ආහාරවල සුරක්ෂිතතාවය හා පෝෂණ ගුණය ඉතා ඉහළ මට්ටමින් ආරක්ෂා වේ. ඉතින් යාළුවනේ අපි මේ පාර වීඩියෝ කරන් ආවේ cooking methods 12ක් ගැන. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා subscribe කරලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් අපි අදට සමු ගන්නවා.